ධර්මය ඔබට දායාද කරන ධම්ම TV. බුද්ධ කියන වචනය බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබෝ කියන. මහනෙනි බුද්ධ කියන වචනය පවා කල්ප 100,000 ගණනේ ලෝකයේ තුළ අහන්නත් දුර්ලභ වචනයක්. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් ලෝකෙ මුණගැහෙනවා කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. එවැනි බුද්ධ ශාසනයක් ලැබිච්ච ඒ බුදු කෙනෙකුගේ බුදුගුණ අහන්න ලැබෙන ඒ බුදුගුණ ගැන පොත්පත්වලින් හරි කියවන්න ලැබෙන ඒ බුදුගුණ මෙනෙහි කරන්න ලැබෙන පින්වන්ත කාලයක තමයි අපි ලෝක ජීවත්තේ. අපිට ලෝක දිහා බලනකොට ලෝකෙ තියෙන ප්‍රශ්න ගැටලු කලකෝලහල මේ හැම දෙයක් තුළම අපිට මේ කාලෙ ගැන ලොකු එපාවීමක් කලකිරීමක් මේ ලෝකෙ තුළ අපිට ඒක හැමදාම තියෙන දෙයක්. මේ ලෝකෙම පවතින්නේ දුක තුළ. මේක තමයි ලෝකෙ ස්වභාවය. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුළ ජීවත්වෙන ඒ අකුසල්ම උපාදාන කරගත්ත ඒ තුළින් සතුට සොම්නස හොයන ලෝක එක තමයි අපි ජීවත්වෙන්. හැබැයි අපේ වාසනාවට කල්ප 100,000 ගානකින් ඒ ලෝකයේ තුළ හරියට මඩ ගොඩකින් උඩට නෙනුමක් පහළ වෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නන්නේ මේ පෘථජ්ජන ලෝකයා හරියට මඩ ගොඩක් වගේ. ඒ මඩ ගොඩේ නෙළුමක් පහළ වෙනවා. අන්නේ වගේ තමයි මේ ලෝකෙට ආර්යයන් වහන්සේලාගේ පහළවී. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ධර්මය අනුගමනය කළ ධර්මය හැසිරිලා ප්‍රතිඵල ලබන මේ ධර්ම මාර්ග ගමන් කරන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ට ලස්සන උපමාවක් පෙන්නවා. යථා සංඛාර දානස්මින් උජ්ජි තස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරමං ඒවන් සංකාර භූතේසු අන්දභූතයේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඥාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකු. අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයන් කොයි වගේද. යතහා සංකාර දානස්මින් උජ්ජි තස්මින් මහාපතේ මේ මහපාරක් අයිනේ මඩ වලක් තියෙන. ඉතාම දුර්ගන්ධය හමන අපිට මඩ කියනකොට මතක් කෙනවා. කුණු මඩ මේ මඩ පිරිච්ච මඩ වලේ නෙළුම් පිපෙනවා. ඒ නෙළුම මඩේ පිපුනට නෙළුමේ මඩ ගෑවෙන්නේ. අර මඩෙන් උඩට මතු වෙලා ඒ නෙළුම පිපුනට පස්සේ ඒ නෙළුම නිසායේ පරිසරයම ලස්සන වෙන. සුවදවත්වෙන. අන්නේ උපමාව බුදුහාදුරු අරගෙන පෙන්නවා පෘථජ්ජන ලෝකයා හරියට මේ අන්දබාල පෘථජ්ජන ලෝකෙ හරියට මඩ ගොඩක් වගේ. මිනිස්සු තුළ රාග දවේශ මෝහ ඉරිසියා වෛරය එකට එක කිරීම් කුවකකං මෙ පිරිච්ච ලෝකෙ අපි ඉන්නේ. හැබැයි ඒ ලෝකයේ තුළම බුදු කෙනෙක්ගේ බණහලා සද්ධාව ඇති කරගන්න තෙරුවන් සරණ යන සීලාදී ගුණධර්ම රකින නිතර බුදුගුණ මෙනෙහි කරලා ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා කරගත්ත බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකය හරියට අර මඩ ගොඩෙන්ම මතු වෙනවා. හැබැයි මඩ නොගෑවී මඩෙන් උඩට මතු වෙලා පිපිච්ච නෙළුමක් වගේ. ඒ ලෝකෙම සූදවත් කරන ලෝකයෙන් බබලනු. එනිසා පිංහතුනේ ඔබ කොහෙ හිටියත් ඔබ ලංකාව හිටියත් ඉන්දියාව හිටියත් වෙනත් කොහරි ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොයි රටක හිටියත් ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක්න. ඔබ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක්න. ඔබ නිතර බුදුගුණ සිහි කරන කෙනෙක්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙක්න. ඔබ ඒ කොයි සමාජය කොතන හිටියත් ඒ සමාජෙන් උඩට මතු වෙච්ච නෙළුමක් වගේ. ඒ පරිසරයම ඉන්න තැන ඉදං ඔබ සුවඳවත් කරන ශ්‍රාවකයෙක් බවට පත්වෙන. අන්නේ නිසා ජීවිතයේ වටිනාමදේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂවෙන්. පිංහතුනේ බුද්ධ කියන වචනය අහපු දවසෙම බුදුහාන්දුරුවන් නොදැකම
හිත සමාධිමත් වෙච්ච බුදුගුණ සිහි කළ සමාධි ආලෝකයක් පහළ වෙච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. සුදත්ත සිටුවර ඇත්ත නම සුදත්ත. අනාථපිණ්ඩික කියන ඔහු බොහෝම දුගී මගේ යාචකයන්ට අසරණයට නිතර දන් දෙනවා. පිඩු දෙනවා. ආහාර දෙනවා. දන්සැල් පවත්වන. එනිසා මිනිස්සු තමයි ඔහු ගැන කියන්න ගත්තේ ආයා අනාථයන්ට පිඩු දෙන කෙනා. අනාථ පිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා නිතර සැවැත්නුවර ඉදං ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට යන. ඔහොම ගිය දවසක සුමිත්‍ර කියලා මිත්‍රයගේ නිවසේ තමයි රාත්‍රී නවා තැන්ගන්න. තිං ඔය ව්‍යාපාර කරනවා එනවා නිතර ඔය ගමනී යෙදෙනවා. දවසක් රජගහනුවරට යනකොට ඒ සුමිට්‍ර මිත්‍රයාගේ නිවසට එන පාර සරසනවා මිනිස්සු පිරිලා. ගෙදර සුද්ද පවිට්ට කරනවා කොඩිසේ සත් නංවනවා දජ පතාක මිනිස්සු බොහෝම සතුටෙන් යමකට සූදානන් වෙනවා. ගී ලැහුව මිත්‍රය මොකද මේ ගෙදර ලොක උත්සවයක් අද මන් දැනගෙන හිටියේ නෑනේ කිව්ව ඇයි දන්නේ නැද්ද. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මේ අසල රජගහනුවර වේලු අනාරාමි වැඩඉන්නවා. ඔන්න ඉස්සල්ලාම බුද්ධ කියන වචනය කනට වැටිච්ච දවසේදා. ඇයි දන්නේ නැද්ද ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා කිය. මේ සංසාරය බුදුගුණ සිහි කරන පින පින්වතුනි ඔබ මේ ජීවිතයේ බුදුගුණ සිහි කරනවන. ඔබ බුද්ධානුස්සතිය වඩනවනං ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරන කෙනෙක් නම්. ඒක ඔබට සංසාරි ධර්මාබෝධය පිණිස පාරමිතාවක් හැටියට ඔබේ ජීවිතයේ ඒ සද්ධාව ඉන්ද්‍රයක් හැටියට බලයක් හැටියට ආර්ය ශ්‍රාවකයාට සේක බලයක් හැටියට ධනයක් හැටියට වැඩෙනවා. සුදත්ත සිටුවරයට බුද්ධ කියන වචනය ඇහෙන කොටම පෙර පින මතු වුණා. මුළු ඇඟම කිලි පොලාගෙන ගිය අර වචනය ඇහෙනකොට මුළු ඇඟම කිලි පොලාගෙන ගිය. බුද්ධ කියන වචනය ඇහෙනකොට පුද්දුම සතුටක් ඇති වුණා උන්වහන්සේ ගැන අහල දැනගන්න. දැන් අහන උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද. උන්වහන්සේ ගැන මිනිස්සු කොහොමද කියන්නේ. උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්ඩලදෙන් අර කට්ටියකින් අහනවා ඔයා දැකල තියෙනවද උන්වහන්සේ මුණ ගැහුණද ඒ බුදු හාදුරන්ගෙන් බණහල තියෙනවද මිනිස්සු කියනව කලබල නැතුව ඉන්න හෙට උන්වහන්සේ වඩිනෝ දානට සංඝයා පිරිවරාගෙන ඇස් දෙකින්ම දැකගන්න පුළුවන් ඉවසුමක් නෑ දැ බුදුගුණ දැනගන්න ආසාාව ඉතිං ඔය අතරය අහනකොට කට්ටිය කියනවා උන්වහන්සේ අරහං නිකෙලෙස් කෙනෙක් කියලා කියනවනේ සම්මා සම්බුද්ධ කියනවනේ ගුරූපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලුනේ විද්‍යාචන්න සම්පන්න උන්වහන්සේ මහා ප්‍රඥාවක් අවබෝධයක් ඇති කෙනෙ ඒ අවබෝධයට ගැලපෙන චරණ සිල්වත් ජීවිතයක් ඇති කෙනෙ අපි විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා පසලොස් චරණ මේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙ සුගත මේ ලෝකෙ සුන්දරම නිවන් මග හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙ සමාරු කියන උන්වහන්සේ ලෝකවිදු මේ ලෝකයේ ගැන විශ්වය ගැන ලෝක ධාතු ගැන අපිට නොපෙනෙන ලෝක ගැන පවා පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙ අනුත්තරෝ පුරිස දම්ම සාරති උන්වහන්සේට ඕන කෙනෙක් දමනය කරන්න පුළුව පින් ඇති අය ඉර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළ නිවන පිණිස හික්මෝනො තවමනෝද උන්වහන්සේ ගැන කියන්න කියලාහන ති සමහරු කෙන උන්වහන්සේ සත්තා දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ගේම ශාස්තෘන් වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්න්නන්නේ උන්වහන්සේලු බුද්ධ අවබෝධ කරගත් ධර්මය මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරන කෙනෙ භගවා මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත භාග්‍යවන්තම කෙනා දැම් මේ බුදුගුණ ගැන සම්පූර්ණ මිනිස්සු මේ බුදුගුණ ගැන දැනගෙන හිටිය යන්නේ මේ ඒ වෙනකොට ඒ මිනිස්සු තමන් අහලා තියෙන දේවල් උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කෙලිතින් අර වැඩ කරන මිනිස්සු කිව් දැන් මේ අහගත්ත කරුණු ටික ඔස්සේ සුදත්ත සිටුවරයා බුදුගුණම හිතනවා බුදුගුණ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තාම් බුදුහාන්දුර ඇස් දෙකින් දැකලත්නෑ හැබැයි හිත එකඟ වෙනවා බුද්ධානුස්සතිය වැඩෙන එදා රාත්‍රී නින්දට ගියා දැන් ඉවස්සුමක් නෑ පහෝදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ දකිනකං
කල්පනා කරා නිදාගන්න කලින් කල්පනා කරා බුදුගුණ මෙනෙහි කරලා උන්වහන්සේ දානට වඩින්න පෙර මං යන උන්වහන්සේ මුණ ගැහෙන්න උදෑසනි. මං ගිහිල්ලා උන්වහන්සේ මගේ ඇස් දෙකින් උදේ පාන්දරමන් දැකගන්න. ඒ තරන් සද්ධාව. දැන් නිදාගන්න ගිහිල්ලත් නින්ද යන්නේ බුදුගුණම සිහිවෙනවා. බුදුගුණ සිහිවෙනකොට බලන්න මේ බුදුගුණවල තියෙන බලය බුදුගුණ සිහිවෙනකොට හිත සමාධි ආලෝකයකට පහළ වෙන. බුද්ධානුස්සති භාවනාවෙන් හිත එකඟ වෙනකොට සමාධි ආලෝකයක් ආලෝක සංඥාව පහළන හිත එලිය වෙලා මුළු පරිසරයම දවල් ආලෝකය වගේ හිතෙන් එලිය වෙලා පේනවා. මේ රාත්‍රී බුදුගුණම සිහිවෙනවා බුදුහාන්දුරු අරමුණු කරගෙන හිතේ බුද්ධානුස්සතිය වැඩෙනවා. රාත්‍රී බුදුගුණ මෙනෙහි කර කර ඉඳලා මහරාත්‍රී ඇස්සැරිය බලනකොට සමාධි ආලෝක නිසා පරිසර එලිය වෙලා පේනවා. මේක ධර්මී තියෙනවා වෙනම භාවනා හැටියට භාවනා කරන ස්වාමීන් වහන්සේලා නිදිමත නැති කරගන්න ආලෝක සංඥාව දිවා සංඥාව වඩන්න කියනවා. මේ දවල් කාලෙ තියෙන ආලෝක සංඥාව හිතට අරගෙන ඒක සංඥාවක් හැටියට හිතේ පුරුදු කරගන්න. දිවා සංඥාව දවල් කාලි සංඥාව ආලෝක සංඥාව කැන ආලෝකයේ තියෙන සංඥාව මේක පුරුදු කරන්න පුළුවන් දෙයක් හිත ඇතුළ එක භාවනා කරනයි වඩන දෙයක්. එතකොට කෙනෙකුට ඔයි සමත භාවනා මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුදුගුණ මනසිකාරය වෙන්න පුළුවන් සමහර භාවනා වඩනකොට හිත යම් ප්‍රමාණයකට එකඟ වෙනකොට ඔය සමාධි ආලෝක පහළ වෙනවා. එක හැමෝටම නොවෙන්න පුළුවන් එක සමහරුන්ගේ සංසාරික ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිලා තියෙන ආකාරය මත පහළ වෙන දෙයක්. දැන් සුදත්තට සමාධි ආලෝකයක් පහළ වෙනවා. පරිසරි එලිය වෙලා වගේ පේනවා. බුදුගුණම සිහි කර කර එහෙමම නැකිටලා ගමන උදේම පිටත් වනා. තැන් එතකොට අපිට පේනවා බුදුගුණ සිහි කර කර වෙන වැඩක් කරන්න පුළුවන්. ඒනම් අපිට පේනවා බුදුගුණ සිහි කර කර තමයි සුදත්ත සිටුවරය උදේ පාන්දර ලෑස්ති වුණා බුදුගුණ මනසිකාරයෙන්ම උදේ පාන්දර බුදුහාන්දුරු දකින්න පිටත් වුණ සමාධිය බිඳුන්නේ. බුදුගුණ මනසිකාරයෙන්ම සමාධි ආලෝකයෙන්ම බුදුහාන්දුරු හොයාගෙන වේලු වනයට යන. ඔහොම යන්නේ දැම් මහරාත්‍රී හැබැයි සමාධි ආලෝකයෙන් පරිසරය එලිය වෙලා තමන් යන මාර්ගය හොඳට පේනවා තමන්ට. ඔහොම ටිකදුරක් යනකොට පය පැකිලුණා. අපිතුම් ගලක වැදිලාරි විසි වෙලා ගිය වැටෙන්න ගිය. අන්න එතකොට සමාධිය බිඳුණා. සමාධිය බිඳෙනකොටම හිතට බයක්කාවා අර ආලෝකෙ නැති වුණා අන්දකාරය ඇති වුණ. සමාධි ආලෝකෙ නැතුව කියා. හිතට යම් බයක් තැති ගැනීමක්කා මං මහ කැලේ අතරමං වුණානේද මොකක්ද බට වනේ කියලා. ඒ බය හිතට එනකොටම දේවතාවරු අහසේ ඉඳගෙන එක දෙවි කෙනෙක් අහසේ ඉඳං ගාථාවක් කියනවා. සතන් අස්සී සතන් අස්සා සතන් අස්ස සරී රතා සතන් කඥ්ඥා සහස්සානී ආමුත්ත මනිකුණ්ඩලා ඒ කස්ස පද වීතිහාරස්ස කලන්නාගන්ති සෝලසිං කෙල ඔය ගාථාව කිව. මේ ගාථාව තේරුම ඒ කාලේ දැන් අදත් ඔබ දැකළ ඇති සමහර රටවල් තවත් රජ කෙනෙකුට රටකට තෑග්ගක් වසයෙන් ඇත්තු දෙනවා. අපිටත් ලැබිලතින් ලංකාවේ අපි දන්න අපේ රටට ඉන්දියාවෙන් ලැබිලතින ඉන්දිරාජා කියලකි නොබ පෙරහැර යනකොට දළදා පෙරහැර යන ඇත්තු දැකළ ඇති. සමහරුන්ට කියෙන බුරුම රාජා. එතකොට බුරුමෙන් අපේ රටට ලැබිච්ච රාජකයේ පරිත්‍යාගය. එතකොට ඒ වගේ එකක රටවල් තමන්ගේ රටේ තියෙන වටිනා දෙයක් තවත් රටකට රාජ්‍ය නායකයකුට තෑන්ගක් දෙනකොට ඇතෙක් දීලා තියෙන බුදුහාන්දුරන්ගේ කාලේ නිකන් නෙමේ දෙන්න ඇතා. ආභරණවලින් සරසලා සර්වාභරණය සරසපු හස්තියෙක් දන් දෙනවා. අස්වයෙක් දෙනවා ආභරණවලින් සරසපු. අස්ව රථයක් දෙනවා. ඒ කාලි බුදුහාන්දුරන්ගේ කාලයයි සොලොස් මහ ජනපද අතර ඒ රජවරු ගොඩක් රජවරුන්ට අන්තපුර හිටිය. ඒ රජවරු අනෙක් රාජ්‍යයේ එක්ක සම්බන්ධතාවයක් හිතවත්කමක් ඇතිකරගන්න ඕන වුණහම තමන්ගේ රාජකය ශස්ත්‍රීය රාජ පරම්පරාවේ රාජ කුමාරිකාවක් රජ්ජුරුවන්ගේ අන්තපුරී වෙනුවෙන් තෑගි කරලා පිටත් කරනවා. එතකොට මේ වගේ අස්සයෝ ආභරණ පුරෝප අස්වරත්ත
කන්‍යාව මේ වගේවත් තෑගි හැටියට රජවරු අතර තෑගි දීලා තියෙනවා. එතකොට මේ ගාථාවෙන් ඒවැ වටිනාකම ඒ කාලෙ මිනිස්සු සැලකුවේ මේක මහා වටිනා දෙයක්. ආභරණ පුරෝපු හස්තියෙක් ලැබෙනවා කියන විශාල වටිනා තෑග්ගක්. ඔහොම තමයි මිනිස්සු හිතුවේ. එතකොට මේ දේවතාව අහසේ ඉඳන් කියනවා සතන් අස්සී සතන් අස්සා සතන් අස්ස ශරීරතා. ආභරණ පුරෝපු අස්සයෝ ලක්ෂයක්, අස්වරත ලක්ෂයක්, ඒවගේම ඇත්තු ලක්ෂයක්, ආභරණ පුරෝපෝ ඇතුන් ලක්ෂයක්, කන්‍යාව ලක්ෂයක්, බොහොම ලස්සන රාජ කුමාරිකාවරු සර්වාභරණය සරසපු ලක්ෂය බැගි එක්කෙනෙ දෙන්නෙක්න මේ ඔක්කොම එකතු කරලා යම් කිසි කෙනෙක් වටිනාකමක් හැටියට මේවා තෑගි දෙනවද. ඒවැ සියලුම වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකින්න බුදුගුණ සිහිකරගෙන ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්කත් ඒව වටින් නෑ කියන. කලන්නාක් ගන්ති සෝලසින් ඒව හරියට බුදු කෙනෙක් දකින්න තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්කත් වටින්න දාසයෙන් පංගුවක්කත් වටින් නෑකිනොය. ඒනම් අපිට පේනවා මේ ලෝකයේ තෑගි හැටියට යම්තාක් වටිනාම දේවල් ලැබෙනවද. ඒවා ලක්ස ගණනින් ලැබුණත් ඒ සියල්ලෙ වටිනාකමට වැඩිය. බුදුගුණ සිහිකරගෙන එක පියවරක් ඉදිරියට තියෙනවද. ඒක වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. එහෙමනම් ඔබට මේ උදාහරණයෙන්ම තේරෙනවා බුද්ධානුස්සතියක තියෙන වටිනාකම. දැන් බලන්න බුදුගුණ සිහිකරගෙන ඉදිරියට තියෙන පියවරක් ඒ තරම් වටිනවා නම් ඔබ වාඩි වෙලා පැය භාගයක් බුදුගුණ සිහිකරොත්. ඔබට දිනපතා බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්න පුළුවන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ ගුණ වසයෙන් මෙනෙහි කරන්න පුළුවන්න. මොන තරම් පිනක් බුදුගුණ සිහිකරද්‍ය ඔබේ ජීවිතයට රැස්වෙනවාද. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පැහැදුනානම් එයින් ලැබෙන විපාකයක් අචින්තියයි. දැන් අර අහසයිදං අර දේවතාවය ගාථාව කියනකොට සුදත්ත සිටුවරයට ආයමත් බුදුගුණ සිහි වුණනේ මම මේ බුදු කෙනෙක් දකින්නන යන්නේ. බම් මේ යන ගමන කොච්චර වටිනා දෙයක්ද. එවැනි උතුම් බුදු කෙනෙක් වනේ අද මට දකින්න ලැබේවා උන්වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි කියලා සිහිවෙනකොට සැනින් ආහිත එකඟ වුණා. සමාධි ආලෝක පහළ වුණා අර අන්දකාරය නැති වුණා. දැන් ආයමත් බුදුගුණ සිහි කර කර වේල් වනේ පැත්තට යනකොට ආයමත් දෙවනි වතාවටත් අර වගේ මගදී පය පැකිලිලා වැටෙන්න ගියා සමාධිය බිදුණා. දෙවනි වතාවත් දේවතාවරු අහසීතන් අර ගාථාවකිව ආයමත් සමාධිය ලැබ. ඔය වගේ තුන් වතාවක් සමාධිය බිඳෙනකොට අහසයිදන් දෙවිවරු බුදුගුණ කියලා ඒ බුදු කෙනෙක් දකින්න යන වටිනාක මහසීදන් කියමින් හිතේ බුදුගුණ ගැන මනසිකාරය ඇති කෙරෙව. එහෙනම් ඔබ හිතන්න බුදුගුණ සිහිකරගෙන යන පියවරක දෙවියම් පව අහසින් බුදුගුණ සිහිකරන කෙනාට උපකාර කරමින් අහසින් එනවා. කොච්චර දෙවියන්ගේ පිහිට රැකවරණයක් ලැබෙනවාද බුදුගුණ සිහිකරන කෙනාට. එදා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසනින් අවදි වෙලා උන්හසේ හිමිදිරි උදෑසන අවදි වෙනවා. දවසේ පැය දෙකටත් අඩු කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ සිංහ සේයාවෙන් සැතපෙන්. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාට දදමම් පිහිටවෙන්. එහෙම බලනකොට ඈතින් දැක්කා සුදත්ත සිටුවරයා බුදුගුණ සිහිකර කරන ගමන. ඔහුගේ හිත බුදු හාන්දුරුව දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මාව අඳුනගෙන මට කතා කරනවන ඔහු එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ වේලු අනේට ඇතුල්ලෙන දොරටුව ළඟට ඉදිරියට වැඩම කරලා ගහක් යට විවේකින් වැඩ හිටිය. සුදත්ත සිටුවර ඇතුල් එනකොටම මෙහෙන්න සුදත්ත කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ සුදත්තට කතා කරන. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා එහෙම දනගහල වැඳගත්තා. දනිස් දෙකින් වැදගෙන ඉස්සරහට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමදිමින් නලල තියාගෙන වන්දනා කරා ස්වාමීනින් මම සුදත්ත මමයි සුදත්ත. අනේ ස්වාමීනි මට දහම් දෙසන සේක්වා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසම
ධර්ම දේශනාව කරා ඒ බණහලා සුදත්ත එතනදිම උතුම සෝවාන් පලට පත් වුණා. පිංහතුනී සෝවාන් පලට පත්වෙනවා කියලා කියන්නේ බුද්ධය අවිච්චා ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවක් ඇති වෙන. ධම්මය අවිච්චා ප්‍රසාදයාට ධර්මය ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. සංගේ අවිච්චා ප්‍රසාදී ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. ආර්ය කාන්ත සීලයෙන් යුක්ත වෙන තුනුරුවන් ගැන මේ ලෝක යුද්ධ 1000ක් දිනනවට වඩා කාම ලෝකයේ මධිපති භාවේ දරනවටත් වඩා මේ ලෝකෙ අධිපති වෙන සක්‍ර දෙවිය මේ චක්‍රවර්ති රජෙක් වෙලා උපදිනවටත් වඩා දෙදෙව්ලෝට අධිපති සක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ටයි. ඒ උතුම් සෝතාපත්ති පලය පලවෙනි දවසෙම සුදත්ත සිටුවරයට ලැබුණ. පිංහතුනේ බුදුගුණ සිහිකරද්දි රැස්වෙන පින ඔබ හිතන්න ඔබහල ඇති මට්ට කුණ්ඩලී කතාවස්තුව. එදා මේ කතා ඔබ දන්නවා. මේ දරුව බහ මෝහම දනවත් සිටු පවුලක ඉපතුන හැබැයි මසුරු තාත්තෙක් හිටිය ලෝභ කෙනෙ. මේ දරුව ලෙඩ වුණාට පස්සේ වියදං කළ දරුවට බෙහෙතක්කත් තරන්දුන එච්චර මසුරු ලෝභ සිටුවරේ. අවසානයේ ළමයව ගිහිල්ල වෛද්‍යවරු එක නිකං කතා කරන මෙන්න මෙහි වගේ ලෙඩකට නිකම් මොන වගේ බේතක් හරියයිද. ඉති වෛද්‍යවරු කියනවා එහෙම ලෙඩක් නයිති මේ වගේ ඇවිල්ල හිමීට ඒ වගේ බේත් හදල දෙනවා. වෛද්‍යවරයගෙන් බෙහෙත් ගන්නෑ දරුව පෙන්නලා සල්ලි දෙන්න වේ කියලා. ඒ වගේ මසුරු තාත්තේ. අවසානයේ මේ ළමයට ලෙඩේ වැඩි වෙලා මරණාසන්න වෙනකොට කල්පනා කරා දරුව මැරුණොත් එහෙම මිනිස්වේ ගෙදරට. එතකොට මගේ වස්තුව දේපල දකි ළමයාව එහෙම ඇද පිටිම උත්සලා බොහොම අමාරුවෙන් ගේ පිළිකන්නෙන් තිබ්බා. ළමයට හැරෙන්න්නවත් බෑ බිත්තිය දිහාාවට හැරිල්ල අමාරුවෙන් පනාදිනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේ දරුවව යොමුණ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කමේ දරුවට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුණු සුගතියන. එතකොට බලන්න බුදු හාමුදුරුව මේ මට්ට කොණ්ඩලි දරුවට දහම් දෙසුවෙනෑ. ඔහුට ගැඹුරු ධර්ම කරුණු කියලා දුන්නෙත් නෑ. ඔහු කාලයක් ධර්මය පුරුදු කෙරෙවෙත් නෑ. බුද්ධ දර්ශනය පවා එතනදිත් මේ දරුවාර බිත්තිය පැත්තට හැරිලා මරණාසන්නව අමාරුවෙන් ඉන්න ඇද්දි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බුද්ධ රශ්මි දහරාවක් බිත්තියට අධිෂ්ඨාන කරලා යොමු කරා. ඒ බුද්ධ රශ්මි දහරාවෙන් බුදු හාමුදුරන්ගේ බුදුරුව ඒ බිත්තියෙන් මැවිල පෙවුණ ඡායාවක් වගේ බුදු හාමුදුරු දිහා හැරිල හරියට දැක්කෙනෑ. ඒ බුදුරැස් වලල්ලත් එක්ක බුද්ධ රශ්මි දහරාවයි බුදු හාමුදුරන්ගේ බුද්ධරුවයි ඒ තුළින් හිත පැහැදුනා හේම මරණයට පත් වනා දිවිය ලෝක ඉපදුන. එතකොට හිතන්න කෙනෙකුට බුදු හාමුදුරු දැකීමෙන් ඡායාවක් දැක්කත් ඡායා මාත්‍රයක් දැක්කත් බුදු කෙනෙකුට අනේ සාදු කියලා වන්දනා කරත් හිත පැහැදු පමණින්ම අකුසල් යටපත් වෙලා සුගති යනවානං මේ බුදුගුණ මනසිකාරය කියලා කියන්නේ මහා පුදුම පිනම්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනී මයි සද්ධහා මත්තම් පේම මත්තක් සබ්බේතයේ සග්ග පරායනෝ. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබුණො සබ්බේතයේ සග්ග පරායන ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එහෙම නං ඔබට මේ ජීවිතයේ වටිනාමදේ තමයි බුදුගුණ මනසිකාරය. ඒ තුළින් විශාල ආරක්ෂාවක් හදාගන්න මුලින්ම මේ ධර්ම මාර්ග වඩන්න පටන් දැන් කෙනෙක්ය මං කොහොමහරි නිවන් දකින්න ඕන අඩුම ගාන මට සෝවාන් වෙන්න තියෙනවන කොහොමහරි අපායමි දෙන්න තියෙනවන ඒක තමයි බුදු හාන්දුරන්ගේ දේශනාව තුළ පෙන්නන ඉලක්ක. මේ ධර්මය වඩන ශ්‍රාවකයාගේ ඉලක්කය හැබැයි ඒ ඉලක්කෙට යන ශ්‍රාවකයා පලවෙනිම දේ තමයි ඒ දේශනා බුදුහාන්දුරන්ගේ ධර්මය නං අනුගමනය කරන්නේ ඒ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය ගැනයි අපි හිත පහදවාගන්න. දැම් පෙංගතුනි සද්ධාව කියලා කියන්නේ සද්දෝ හෝති සද්ධාති තතාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම. එහෙම නම් බුදුහාන්දුරන්ගේ අවබෝධය ගැන නම් හිත පහදින්නේ
ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ධර්මය ගැන හිත පහදිනවා කියන්නේ එයා ඒ ධර්ම මාර්ගය තුළ පැහැදිලිව නිරවුල්ල තේරුම් අරගෙන ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත්වෙන. අපි බලමු බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්නේ කොහොමද කියල. දැන් ඔබට බුදුගුණ ගැන බුදුගුණවල වටිනාකම බුදුගුණ සිහිකිරීම මේ ගැන යම් දැනුමක් තියෙනවා. අපි සරලවම කොහොමද අපි බුදුගුණ මෙනෙහි කරන්න පටන්ගන්න මතක තියාගන්න ඕනම ඉරියව්වා. තිට්ටං චරන් නිසින්නවා සයානෝ. ඉදගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවනම් ගොඩාක් හොඳයි. එතකොට අපේ හිත විසිරෙන් නැතුව තැම්පත් කරගන්න පහසුයි. ඔබ බද්ධ පරියන්කෙන් හෝ කාන්තාවක් නම් අර්ධ පරියන්කෙන් වෙන්න පුළුවන්. එහෙමත් ඉඳගන්න අමාරු දනි සමාරුවක් හරි සමහරුව ප්‍රේෂන් කරලා මොනවහරි ලෙඩක් තියෙන පුළුවන්. කොන්ද අමාරුවක් දනිස නමන්ඩ බෑ ඇක්සිඩන්ට් එක පුංචි පුටුවක හරි වාඩිවෙන්. පහසු විදිහකට වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ඉරියව්වක් හදාගන්න. එහෙම පුරුදු වෙච්ච කෙනෙකුට හිටගෙන ඉන්නකොට ගමනක් යනකොට සක්මන් කරන ගම නිදාගන්න ගියත් නින්ද යනකම් බොදුගුණ සිහි කරන්න පුළුවන්. හැබැයි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් මුලදි පුරුදුවේ ඊට පස්සේ සතර ඉරියව්වෙන්ම බුදුගුණ මෙනෙහි කරලා එක පුරුද්ධ වඩාගන්න පුළුවන්. බුදුගුණ සිහි කරද්දී මතක තියාගන්න බුදුගුණ කියන්නේ අචින්තයයි. ඔබටවත් මටවත් මාර්ගපල්ලාබී ශ්‍රාවකයකුටවත් ඊළඟට රහතන් වහන්සේලාටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටවත් බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් නෑ. සද්ධාව තියනවා සද්ධායින්ද්‍රිය පරිපූර්ණයි රහතන් වහන්සේලා තුළ. හැබැයි බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙකුට පමණයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහනෙන ලෝතුරා බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් දේශනා නොකර කල්පයක් පුරාවට බුදුගුණම දේශනා කරනවා නං කල්පය අවසන් වෙනවා බුදුගුණ අවසන් වෙන්න කියල්. හැබැයි ඒ බුදුගුණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතාම බුදුගුණ ස්වල්පයක් අපි මෙනෙහි කළ සද්ධාව ඇතිකර ගත යුතු බුදුගුණ හකුලෝල කැටි කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දීලා තිය. ඒ අතර අපි දන්නවා චතු විසාරධ ඥාන නව අරහදී බුදුගුණ ඊළඟට දස බලඥාන තිසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්තිඥාන ඔය වගේ බුදුහාන්දරගේ බුදුගුණ ඒ අවබෝධඥාන ගැන අපි වෙන වෙනම ඔබ ඕන තරම් බණහල ඇති. අපි නවාරහදී බුදුගුණ ගොඩක් බුද්ධානුස්සති භාවනාවට යොදාගන්නේ මේ බුදුගුණ නමේ මෙනෙහි කරේ. බුදුගුණ නමේ ගත්තොත් ඔබ පුංචි කාලය ඔබ බෞද්ධයෙක්න පොඩි කාලීදං අපි ඉතිපිසෝ ගාථා ඔබට කටපාඩන් ඇති. ඉතිවිසෝ භගවා අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචන්න සම්පන්න වන සේක සුගතෝ සුගත වන සේක ලෝකවිදු වන සේක අනුත්තරෝ පොරිස දම්ම සාර්ථය සප්තහා දේව මනුස්සාන බුද්ධෝ භගවා මෙන්න මේ බුදුගුණ නමය ගැන ඔබට පොත්පත් හොයාගෙන වැඩි විස්තර බුදුගුණ ගැන කියවල හොඳට තේරුම් ගන්න පුළුවන්. සරලව මේ බුදුගුණවල සරල අර්ථය තේරුම් ගන්න. ඔබට ඉතාම කෙටියෙන් සරලව මං තේරුම් කරලා දෙන්නම් අරහං කියන බුදුගුණේ. අරහං කියලා කියන්නේ එක අර්ථ ගොඩක් තියෙන සරලව තේරුම් ගන්න. රාග දවේශ මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වන සේක. ඔන්න ඔබත් මම සරණගේ බුදුරජාණන් වහන්සේ රාග දවේශ මෝහාදී සියලූම් කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වන සේක. රහසිංවත් පව් නොකළ සේක. උන්වහන්සේ රහසිංවත් පව් කරපු කෙනෙක් නෙමේ. ප්‍රසිද්ධිය විතරක් නෙමේ රහසිං ද මිනිස්සු ඉන්නවා ප්‍රසිද්ධිය පව් කරන්නේ. හැබැයි රහසේ හැංගිලා අහු නොවෙන්න කොච්චර වැරදි වැඩ කරන්න සැලසුම් හදන මිනිස්සු ඉන්නවාද. ලෝකයේ සමහර ශාස්තෘවරු කියාගත් අය එවැනි දෙබිඩි ජීවිත ගත කරපු අය ගැන බහල ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ රහසිංවත් පව් නොකළසේක අරහන්. මේ ලෝකයේ ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පූජා ලබන්න
දෙව් මිනිස්සුන්ගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුම කෙනා. දැන් අදත් බලන්න බුදු හාන්දුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් මේ ලෝකෙ පුරා දවසකට උන්වහන්ස වෙනුවෙන් කොච්චරනං ආමිසි ආහාර වසයෙන් බුද්ධ පූජා තියෙනවද. ගිලම් පස කොච්චර පූජා කරනවත් කොච්චර දම් දෙනවද උන්වහන්සට කොච්චර මල් පූජ කරනවත් උන්වහන්ස වෙනුවෙන් කොච්චර සුවද දුන් දල්ලනවද කොච්චර පහන් පූජා කරනවද. ඒ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජාවේවා කියල පූජා කරන්න. ඊළඟට ප්‍රතිපක්තියෙන් උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් පූජා පවත්තන. මේ ලෝකයේ දෙව් මිනිස් ලෝකයාගේ වාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි අරහන්. තැන් ඔන්න ඔය වගේ ඔබට සරලව අරහන් ගුණේ ගැන තේරුම් ගන්න. ඊළඟට සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. උන්වහන්සේට ගුරුවරු හැටියට ඔබහල ඇතිව ආලාර කාලාමගින් නිවන් මග දැනගත්තෙනෑ. ඔහු කියල දුන්නේ අරූප සමාපත්තිය ඒකත් ආලාර කාලාම එක්ක සාකච්ඡා කරලා සුළු මොහොතකින් උන්වහන්සේ තමන් විසින්ම භාවනා කරලා අවුරුදු ගානක් උත්සාහ කළ යුතුදේ සුළු මොහොතකින් අත්දැක්ක. ආලාර කාලාම පුදුමයට පත් වුණ මං කවදාවත් ඔබ වගේ දක්ෂේ දැකලනෑ. ඔබ කැමතිනම් අපි මේ ශිෂ්‍යයන්ව දෙකට බෙදාගෙන අපි මේ අයට අනුශාසනා කරම උන්හස කියා හිටිය මගේ ඉලක්කි මේක නෙමේ ම විමුක්තියක් හොයාගෙන යන කෙනෙ. උද්ධකරාම් පුත්ත ළඟට ගියා. ඔහු සමගත් සාකච්ඡා කරා ඔහු කියල දෙන්නෙත් අරූප ඉහළ දිහානයක් ගැන විතරයි. ඒ ගැන සාකච්ඡා කල්ලා පැත්තකින් වාඩි වුණා සුළු මොහොතකින්ගේ දිහානය තමම්ම සාක්ෂාත් කරගත්තා. උද්ධකරාම් පුත්ත පුදුමයට පත් වනා. මම අවුරුදු ගානක් වෙහෙසිලා මගේ ශිෂ්‍යයන්ට මේ භාවනාව දියුණු කරගන්න හැටි කියලදෙන්. ඔබ මහා පුදුම කෙනෙක්. ඔබ සුළු මොහොතකින් මේ ස්වභාවය ඔබ අත්දැක්ක ප්‍රත්‍යක්ෂ කරගත්ත. ඔබ කැමතිනම් අපි මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරම්. මගේ ශිෂ්‍යයන්ගෙන් කොටසක් මං ඔබට පවරන්නම් කියව. උන්වහස කිව නෑ මං බලාපොරොත්තු වෙන්න මේ මාර්ගෙනෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමෙන් දුස්කරක්‍රියා කර. අවසානයේ තමන්ම අත්දැකීමෙන් දුස්කරක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ කියල ප්‍රත්‍යක්ෂ කරගෙන දුස්කරක්‍රියාවත් හැරිය. එදා සුජාතාවගේ කිරිපිඩු දානය වලඳලා සොත්තිය බමුණනාදීපු කුස තනමිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනි. දස බිම්බරක් මාර සේනා උන්වහන්සේ වලක් කන්නාව කවුරුත් උදව්වටාව නෙමේ. ඒ වෙනකොට උන්වහන්සේ බුදුවේ කියල බලාගෙන හිටපු දෙවිවරු පවා මාර සේනා ගිරිමේ කලාකෙන ඇතුපිට නැගල. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට සියලු දෙනා උන්වහන්සේ අතහැල්ල පලාගිය. උන්වහන්සේ දුස්කරක්‍රියා කිරීම අතහරන්නකොට අර උපස්ථාන කර හිටිය පස් දෙනා පස්වක භික්‍ෂූන් ඉදං උන්වහන්සේ අතහැල්ල ගියා. තමන්ගේ ඉලක්කෙ උන්වහන්සේ අතහැරියනෑ. තනියම ගුරූපදේශ රහිතවම බෝධි මූලයේදී තමන්ගේ පාරමී ධර්ම සිහි කළ පොළොවට ශ්‍රී හස්තේ තියලා සත්‍යක්‍රියා කර. මහපොලෝ ගිගුරුම් දෙමින් කම්පාවුණ. මාරය සේනාවත් එක පලාගිය. තමන් විසින්ම ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. පළවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි දිහානයට හිත සමාධිමත් වුණ. රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සතිඥානි දෙවනියාම චුතෝපාතඥානි තුන්ගනියාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. අන්න බුදුගුණ සිහිකරන කෙනා සම්මා සම්බුද්ධ කියන ගුණේ සිහි කරනු. භාවනාවට වාඩි වෙලා දෑස් පියාගෙන බුදු හාන්දුරන්ව හිතෙන් අරමුණු කරගෙන මෙනෙහි කරනවා මම සරණගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරූපදේශ රහිතවම බෝධි මූලයේදී තමන් වහන්සේ විසින්ම මේ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙ. රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ රාත්‍රී දෙවනියාම චුතූපාත ඥානෙ රාත්‍රී තුන්වෙනියාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසුව බෝධි මූලයේදී සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි කියලා දෑස් පියාගෙන බුදුගුණ සිහි කරන. ඊළඟට විද්‍යාචන්න සම්පන්න
විද්‍යා කියන අවබෝධය, චරණ කියන සිල්වත්කම. අවබෝධි ගැන ගත්තොත් උන්වහන්සේගේ අවබෝධඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, චුතූපාත ඥානය, ආසවක්කේ ඥානය, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉල්දිවිධ ඥාන, ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය, මේ වගේ නොයේ අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්තයි. චරණ ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් පසොලොස් චරණ ධර්ම හැටියට විස්තර වෙන. මෙන්න මේ බුදුගුණ ගැන යම්මට්ටමින් තේරුම් අරගෙන බුදු හාමුදුරු අරමුණු කරගෙන හිතනවා මම සරණගේ බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්න වන සේක. උන්වහන්සේ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙන මේ ලෝකෙ පහළ වෙච්ච සිල්වන්තම කෙනා. ඊළඟට සුගත මේ ලෝකෙ සුන්දරම නිවන් මග හොයාගත්තේ බුදු හාන්දුරු. එක මාර්ග තියෙන සමහරු නිරේගාමී මාර්ගයක ගමන් කළ නිරේට වැටෙන. සමහරු අකුසල් කර තිරිසන් ලෝක යන මාර්ගයේ ගමන් කරලා තිරිසන් ලෝක උපදින. සමහරු ප්‍රේතලෝක යන මාර්ගය ගමන් කළ ප්‍රේත අපායට වැටෙන. සමහරු පින්කරගෙන මනුස්ස ලෝකට එනවා, දිවිය ලෝකට යන. භාවනා කලා බොහෝ අය බ්‍රහ්ම ලෝකල උපදින. මහා බ්‍රහ්මය ළඟ උපදින්න ආස කරගෙන භාවනා කරන අය. ඔය සියලු මාර්ග අතර සංසාරයෙන් මිදෙන මාර්ගය, ආර්යෂ්ඨායික මාර්ගය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරලා නිවනට පත් වනා සුගත ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරලා නිවනට පත්වෙච්ච නිසා සුගතෝ අන්න දෑස් පියාගෙන බුදු හාන්දුරන්ග අරමුණු කරගෙන සුගත බුදුගුණේ සිහි කරන. ඉළඟට ලෝකවිදු මේ ලෝකයේ ගැන මනුසලෝක විතරන්න මේ දිවිය ලෝක, බ්‍රහ්මලෝක, රූපාවචර, අරූපාවචර, බ්‍රහ්මලෝක, සතර අපාය, දස දහසක් ලෝකධාතු, දිවිසහස්ත්‍රී, ත්‍රහිසහස්සී ලෝකධාතු, කෝටි ලක්ෂයක් සක්වල මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන් ගැන අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගේ මිදුනා. අන්නේ නිසා ලෝකවිදු දැන් බුදුගුණ සිහි කරන කෙනා බුදු හාමුදුරු අරමුණු කරගෙන මේ බුදුගුණ එකින් එක සිහි කරන උන්වහන්සේ කාන්තයෙන් අරහන්. මොන්න හේතුව නිසා දරහන් කියලා අරහම් බුදුගුණේ විස්තර ඇතුව හිතෙන් මෙනෙහි කරන. උන්වහන්සේ කාන්තයෙන් සම්මා සම්බුද්ධ. ඇයි උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධයි කියන්න කියලා විස්තර ඇතුව මෙනෙහි කරන. උන්වහන්සේ කාන්තයෙන් විජ්ජාචරණ සම්පන්නයි. ඇයි උන්වහන්සේට අපි විජ්ජාචරණ සම්පන්න කියන්න. බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් සරණගිය. බුදුරජාණන් වහන්සේ සුගත. ඇයි උන්වහන්සේට අපි සුගතෝ කියන්න. උන්වහන්සේ ඒ කාන්තෙම ලෝකවිදු. ඇයි උන්වහන්සේට ලෝකවිදු කියන්න. මේ වගේ ඒ බුදුගුණේ අර්ථ සහිතව විමසනවා වෙන බාහිර අරමුණකට හිත යන්න ඉඩ නොදී. බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය නිවන පිණිස හික්මුවන්න ක්‍රම තුනක් අනුගමනය කරා. බුදුහාදුරු කැමතිම ක්‍රමේ තමයි අනුශාසනාව, ධර්මය කියන එක. පිම්පව් කුසල් අකුසල් හොඳ නරක ධර්මය දේශනා කළ කෙනෙක් නිවනට හික්මෝනො. සමහරයි බොහොම මාන්න අධිකයි. හැබැයි පෙර පින තියෙන. ආදේශනා ප්‍රාතිහාරයෙන් ඒ අයගේ හිත කියවන ඒ අයි හිතනදේ බුදුහාන්දුරුව දකිනෝ. ඒ අයි දමනය වෙනවා මේ ශ්‍රමණයන් වහන්සේ මහා පුදුම කෙනෙක්න මහා ඉරදිමතෙක් මගේ හිත දකිනෝ. බුදු හාන්දුරුව ඊට පස්සේ වෝ නිවන් අවබෝධයට හික්මෝනෝ. එහෙමත් අමාරුවයි ඉරුදි ප්‍රාතිහාරයෙන් දමනය කරනවා. ඔය විදිහට ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරය ඉරුදි ප්‍රාතිහාරය තුළින් හකීකරු දෙව් මිනිසුන්ග නිවන පිණිස හික්මෝල දමනය කරන්න දක්සයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟට සත්තා දේව මනුස්සාම. සත්තා කියන ශාස්තෘන් වහන්සේ කාගෙද දෙව් මිනිසුන්ගේ මනුස්සයන්ගේ විතරක් නෙමේ. දේව මනුස්සාන සියලු දෙවියන්ටත් නිවන් මඟ පෙන්නුවේ බුදුහාන්දුරුවමයි. බුදුහාන්දුරන්ගෙන් බණහල දෙවරු කොච්චරනම් දම්සක් පැවතුන් සූට දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියම් මාර්ග පල් ලැබුව කියල සඳහන්වෙන්. මොන තරන් දෙවරු මේ බුද්ධ දේශන අහලා
බුදුහාන්දුරන්ගේ බණහල මාර්ග පල් ලැබුවද දිවිය ලෝක ඉන්න ඇද්දිම. ඒ නිසා දෙවියන්ටත් මිනිස්සුන්ටත් නිවන් මඟ පෙන්නන ගුරුවරයා ශාස්තෘන් වහන්සේ සත්තා දේව මනුස්සාන. බුද්ධෝ බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත් ධර්මය මහා කරුණාවෙන් ලෝක සත්‍යයන්ට පෙන්නල දෙනවා. ගුරු මුෂ්ටිය කියලා බුදුහාන්දුරන්ගේ හඟගත්ත දෙයක් නෑ. අවබෝධයට අදාළ යමක් ඇද්දේ සියල්ල මහා කරුණාවෙන් දේශනා කරනවා. අන්නේ නිසාපිකිනා බුද්ධ කියලා. භගවා කියලා කියන මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා. උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්තයි. සසර පාරමී පින නිසා උන්වහන්සේගේ බුදු සිරුරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වුණ. බුදු කෙනෙක් දහම් දෙසනකොට සිනහ පාල කරනකොට සතර දළදාගින් සුදු බුදු රැස්වහි දෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස්තැන් යටට යන වලවල් උඩට මතුවෙලා පොළොව සමභාවයට පත්වෙන. කුණුරොඩු ගල් කැබලි පොළුවෙන් ඉවත් වෙලා සිරිපතුල තබන තැන පිරිසිදු භාවයට පත්වෙන. මේ වගේ බුදුහාදුරන්ගේ ජීවිතයේ තිබි චාශ්චරිමත් කාරණ මෙනෙහි කර කර භගවා උන්වහන්සේ භාග්‍යවන්තම කෙනෙක් පින්වන්තම කෙනෙක්. බුදුහාදුරන්ව අරමුණු කරගෙන ඔය බුදුගුණ නමය එකින් එක සිහි කර. පිංහතුනේ අතීත භාවනා ආචාරිවරු විසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථවල අටුවාවල සඳහන් කරනවා බුදුගුණ සිහි කරද්දී. තමන් කැමති එක්කො තමන් දැකලා තියෙන තමන්ගේ හිතට අරමුණු වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුරුවක් හිතේ මවාගන්න. එක්ක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එක්ක පින්තූරයක් සමහරු භාවනා කරනකොට තමන්ට ඉදිරියෙන් උස් තැනක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගෙන ඒ බුදු පිළිවෙ තුනුරුවන් වන්දනා කරලා ඒ බුදු පිළිමෙ දිස බලාගෙන ඒ නිමිත්ත හිතට ගන්න. බුදු හාන්දුරන්ගේ බුදුරුව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. එතකොට ඔය විදිහට නිතර බුදුගුණ සිහි කරනකොට අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් සිහි කරන. හොඳට බුදුගුණ මෙනෙහි කරන. එහෙම කරගෙන යනකොට බුදුහාන්දුරුව අරමුණු කරගෙන හිතේ සද්ධාව වැඩෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. බුදුගුණ මෙනෙහි කරනවා කියලා කියන භාවනාවක් එකට කියන බුද්ධානුස්සති භාවනාව. පිංගතුනී බුදුරජාණන් වහන්සේ පෙන්වා යමෙක් බුදුහාන්දුරන් අරමුණු කරගෙන බුදුගුණ සිහි කරනවද එයාගේ ජීවිතයට පුුණ්්‍ය ගංගාවක් රැස්වෙන පුඤ්ඥාවි සන්ද. ඒ නිසා පිංගතුනේ බුදුගුණ සිහි කරන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැම් බලන්න අනාත පිණ්ඩික සිටතුමා. බුදු හාමුදුරුවන් නොදැකම බුද්ධ කියන වචනය අහපු පළවෙනි දවසේම බුදුගුණ සිහි කරද්දි හිත එකඟ වුණානම් බුදුන් දකින්න යන පියවරක වටිනාකම දෙවිවුරු අහසීදං ගාථාවකින් කියපු හැටි සිහි කරන්න. එහෙමනම් අපි දවසකට විනාඩි 10ක් 15 අඩුම ගානේ පැය භාගයක් බුදුන් ඇඳලා බුදුගුණ සිහි කරන්න පුළුවන්නම් කොච්චර වටිනවද. ඒ නිසා පින්වතුනේ පුළුවන් තරම් පුරුදු වෙන්න දවසේ බුදුගුණ මේ බුදුගුණ සිහි කරනකොට විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ පින බලවත් වෙනකොට තමන්ගේ තියෙන කරදර බාධා අවහිර පෙර අකුසල් බලවත්වීම ඔක්කොම යටපත් වෙලායන. කුසල් බලවත්වෙන පෙරපින් මතු වෙලායන. හටගත්තා වූ අකුසල් මතුවෙච්ච අකුසල විපාක යටපත්වෙන. සැප නින්දක් ලැබෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා. නින්දෙන් පවා බුදුගුණ අරමුණු වෙනවා. බුද්ධානුස්සතිය හිත පිහිටනවා. ගින්නෙන් වසවිසින් අව්‍යාවිධවලින් අනතුරු වෙන්න ඇකිය. බුදුගුණ සිහිකිරීමේ ආනිසංස රැසක් අටුවා ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත බුද්ධානුස්සතිය තුළ පුරුදු කරන්න. ඉතින් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර. පිංගතුනේ ඔබේ අම්මතාත්ත වෙන්න පුළුවන් දන්න කෙනෙක් වෙන්න පුළුවන් ලෙඩවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මරණ මංචකේ පවා වටිනාමදේ පලවෙනියටම කරන්න ඕනෙ දේ තමයි බුදුගුණ සිහිකරෝන එක. කෙනෙකුට බුදුගුණ සිහිකරද්දි මරණ මංචකේ පවා දහසක් අකුසල්ල යටපත් වෙලා බුදුගුණ සිහිකරද්ද ඒ පින මතු වෙනවා කියලා අටුවාවේ දේශනාවල සඳහන් වෙන. ඒ නිසා පින්වතුනේ
මරණ මංචකයේ පවා බුදුගුණ සිහිවෙනවා කියලා කියන්නේ අයි කාන්තී සුගති. බුදු හාන්දුරු පෙන්වා ආනන්දේ යමෙක් බුදුරජාණන් වහන්සේ උපන් තැන සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන ප්‍රථම ධර්ම දේශනාව කළ තැන පිරිනිවන් පාවදාල මේ සතර ස්ථාන මේ පූජනය පුුණ්‍ය භූමි පවා බුදුගුණ සිහි කළ වන්දනා කරගත්ත කෙනෙක් නම් ඒවා මරණ මංචකයේ සිහි වුණොත් ඒ කාන්තේ සුගති යනවා කියලා. එනම් අපිට පේනවා බුදුගුණ සිහිකිරීම මොනතරම් පිනක්ද අකුසල් යටපත් වෙලා සැනින් කුසල් බලවත්වෙන පින. එහෙමනම් ඔබ හැම දෙනාටම ඒ උතුම් බුද්ධානුස්සතිය කුසලය පින බලවත් කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කර. ධර්මය ඔබට දායාද කරන ධම්ම ටීවී